ඔයාලා හැමෝම ආයිබන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පාඩම තියෙන subscribe බටන් එක click කරලා channel එක subscribe කරලා තියාගන්න එක වට ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. අද අපි කතා කරන්නේ අස්වැසුම සම්බන්ධව තවත් සුවිශේෂිත වූ අප්ඩේට් එකක් පිළිබඳව. මොකද ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා අපි දැන් මේ දවස් ටිකේ මේ වීඩියෝ එකකින් කතා කරා අස්වැසුම මේ මාසේ මුදල් පරක්කු වීම සම්බන්ධයෙන් මේ සම්බන්ධ අප්ඩේට් එකක් දෙන්න කියලා. මොකද අපි කියපු අපිට ලැබුණ තොරතුරු වලට අනුව මේ දවස් කිහිපෙම මුදල් ලැබිලා තිබුණේ නැහැ. මොකද පරක්කු වෙලා තිබ්බා ගොඩක් අය. ඒ හින්දා ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා ඇයි මේක ලැබුණ නැත්තේ කියලා. ඔන්න මේ මාසේ අස්වැසුම වලට මම කතා කරා ඒ ගැන. මොකද ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා කට්ටිය මේ වගේ දේවල් දාලා තිනවා කරගෙන අස්වැසුම මේ මාසේ ලැබෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කිසිසේත්ම කියලා අපි වීඩියෝස් දෙකකදී කතා කරා. ඔන්න ඒ ගැන අප්ඩේට් එකක් අපි අද දෙන්න ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ මේ සතියේ. ඒ කියන්නේ එන සතියේ අනිවාර්යයෙන්ම අස්වැසුම මුදල් ලබා දෙන බවට නිවේදනය නිකුත් කරලා තියෙන. ඒ කියන්නේ හෙට දිනේ සිට හෙට සවුන්දා දිනේ සිට එන සතියේ ඉදිරි සතිය ඇතුළත අනිවාර්යයෙන්ම මේ මාසේ අස්වැසුම මුදල් ගිණුම් වලට බැර වෙන බවට තමයි නිවේදනයක් නිකුත් කරලා සඳහන් කරලා තියෙන්නේ. සම්බන්ධයෙන් ඔයාලා විශේෂයෙන්ම දැනුවත් කරන්න ඕන හින්දා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට මේ එන ඉදිරි සතියේදී අනිවාර්යයෙන්ම අස්වැසුම මුදල් ඔයාලගේ ගිණුම් වලට බැරවීම බලා ගැනීමේ හැකියාවක් තියෙයි. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔයාලා අප්ඩේට් කරන්න අවශ්‍ය වෙන හින්දා වීඩියෝ එක ගෙනාවේ. මම හිතන්නේ ඔයාලට වීඩියෝ එකට වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිතර දැනගන්න මේ අප්ඩේට් එක ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. දැන් අපේ channel එකට subscribe කරලා නැතුව අපි channel එකේ videos බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට මේ වගේ අලුතෙන් දාන videos වල update එක ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙන්නේ. එහෙනම් අපි වීඩියෝ අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.